කොහොමටත් මිනිස්සු ගොඩාක් ගැවසෙන ഘോഷා කරන තැන්වල ඉන්න සිද්ධ වුණාම හරියට ඔයාගේ ෆෝන් එකේ බැටරි එකටත් වඩා වේගෙන් ඔයාගේ ආත්මයේ බැටරි එක බැහැලා යනවා වගේ හැඟීමක් දැනෙනවද? එහෙනම් ඔයා තනි වෙලා නැහැ. මොකද ඒකට ඇත්තම මනෝවිද්‍යාත්මක හේතුවක් තියෙනවා. නිකමට හිතන්න ඔයා ලස්සන සෙනසුරාදාවක හවසක හොඳ තේකක් හරි කෝපි එකක් බිබී ඉන්න වෙලාවක ඔයාට ඔයාගේ යාළුවන්ගෙන් මැසේජ් එකක් එනවා. හෙලෝ මොකද කරන්නේ? අද අපි රැට ගෝල්ඩ් ෆේස් එකේ මියුසිකල් ෂෝ එකකට යන්න ඉන්නේ. එතන හුස්ම ගන්න බැරි තරමට මිනිස්සු පිරෙයි. ෂෝ එකත් හරිම ෆන් වෙයි. මිස් කරගන්න එපා. ඔයාට ඔයාව නිකන් දිය වෙලා යනවා වගේ හැඟීමක් ඇති වෙනව නේද? ඒ ඔයාගේ යාළුවන්ට අකමැති නිසාවත් ෆන් එකේ ඉන්න අකමැති නිසාවත් නෙමෙයි. ඔයාට ඒක ගැන හිතනකොට හෙනම එපා වෙච්ච මානසිකයක් දැනෙන නිසා. මෙන්න එහෙනම් ඇත්තම හේතුව සහ එහෙම වෙන්නේ ඇයි කියන එක ගැන පැහැදිලි කිරීමක්. ඔයාගේ සංවේදක පද්ධතියට සාමාන්‍ය ප්‍රමාණයකට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සමහර මිනිස්සුන්ට සංවේදක සැකසුම් සංවේදීතාව අනෙක් මිනිස්සුන්ට වඩා ගොඩාක් ඉහළ මට්ටමකයි තියෙන්නේ. ඔයාටත් අනෙක් මිනිස්සුන්ට ඇහෙන ප්‍රමාණයට වඩා පසුබිම් ශබ්ද හොඳින් ඇහෙනවා. අනෙක් මිනිස්සුන්ගේ ඇසට ග්‍රහණය කරගන්න පුළුවන් ප්‍රමාණයකට වඩා රූප දර්ශන ඔයාගේ ඇසට පේන්න ගන්නවා. ගොඩාක් දෙනෙක් එකට එකතු වෙලා කතා කරන හැම දෙයක්ම එකට එකම මොහොතේ ඇහෙන්න ගන්නවා. සරලවම කිව්වොත් ඔයාගේ ස්නායු පද්ධතිය ගොඩාක් පාරිසරික තොරතුරු එකවරම ලබා ගන්නවා. ඒක ඇත්තටම ගොඩාක් හොඳම දෙයක්වත් ගොඩාක් නරකම දෙයක්වත් නෙමෙයි. ඔයාගේ ස්නායු පද්ධතිය තියෙන්නේ වෙනම ලෙවල් එකක. ඒ බලපෑම මත ඔයාගේ මොළය වෙනම විදිහකට වැඩ කරන්න ගන්නවා. ගොඩාක් විස්තර ඔයාගේ මොළය ග්‍රහණය කරගන්නවා කියන්නේ ගොඩාක් ලොකු දත්ත ප්‍රමාණයක්. ලොකු දත්ත ප්‍රමාණයක් මොළය තුල හසුරවනවා කියන්නේ ගොඩාක් ලොකු වෙහසක්. මනෝවිද්‍යාඥ එලන් ආරන් විසින් කළ පර්යේෂණයන්ට අනුව මේ වගේ සංවේදී පුද්ගලයන් ශාරීරික, සමාජික සහ හැඟීම්වල උත්තේජන ගැඹුරින් සහ සවිස්තරාත්මකව ලබා ගන්නා බව ඇය සඳහන් කරනවා. ඔයා වගේ කෙනෙක්ට අනිවාර්යෙන්ම කාමරේ කොලයක් හුළඟට සරසර ගාලා හෙලවෙන කුඩා ශබ්දයක්, කාගේ හරි කතාවක සරේ පොඩි වෙනසක්, කෙනෙකුගේ මුහුණේ ඉරියව්වල ඇතිවෙන පොඩි වෙනසක් වගේ දේවල් සේරම එකම මොහොතක ඔයාගේ මොළයට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. පරිණාමවාදයේ දියුණුවේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේ හැකියාව හරිම ප්‍රයෝජනවත් සහ විශේෂ දෙයක්. මොකද අනිත් අයට නොතේරෙන, නොදැනෙන ගොඩක් දේවල් ඔයාට දැනෙන, හැඟෙන නිසා. අවස්ථාවකට වගේ අද අපි ජීවත් වෙන මේ ලෝකේ ගොඩාක් අධික ශබ්ද වලින් පිරිච්ච, දිලිසෙන තප්පරෙන් තප්පරේ නිවෙනපත් වෙන ලයිට් වගේ දේවලින් පිරිච්ච, ගොඩාක් සෙනග එකට තෙරපිලා පිරිච්ච තැන් වලින් හැදිලා තියෙන නිසා ඔයාගේ මේ විශේෂිත නියුරෝන පද්ධතිය ඒකට ඔයාව හැඩගස්වන විදිහට සැකසෙලා නැති එක තමයි ගැටලුව. ඕනෑවට වඩා දේවල් දැනෙනවා කියන එක දුර්වලකමක් නෙමෙයි. ඒක කොග්නිටිව් ඕවර්ලෝඩ් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මනසට එකවර වැඩි තොරතුරු ප්‍රමාණයක් පැමිණීම කියලා හඳුන්වන්න පුළුවන්. ඇත්තටම මේ තත්ත්වය එපා වෙන්නේ ලොකු සෙනගක් නිසා නෙමෙයි. ඒ සෙනග අස්සේ ඔයාට ඔයාව හසුරවන්න සිද්ධ වෙන විදිය ගැන දැනෙන කොටයි ඔයාට ඒ තත්ත්වයට පත්වීම එපා වෙන්නේ. ඉතින් ඔයාගේ හැකියාවම තියෙන ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි ඇත්තටම මට සෙනග නෙමෙයි ගැටලුව. ඒ සෙනග හසුරවන එකයි. ඒ සෙනග අස්සේ මාවත් පාලනය කරගෙන ඊට අනුකූලව මාවම හසුරවා ගන්න එක තමයි එපාම වෙන වැඩේ කියන දේ. ඔයා කෙනෙක්ගේ ශරීර භාෂාව, අපි කියනවා බොඩි ලැන්ග්වේජ් එක, මිනිස්සුන්ගේ ඔයාට නොපෙන්වන සැඟවුණු අර්ථ සහ හැඟීම් වල සුළු වෙනස්කම් පවා හොඳටම හඳුනා ගන්න හැකියාව තියෙන කෙනෙක් නම් ඔයාට සමාජීය පරිසරයන් තවත් සංකීර්ණ වෙන්න පුළුවන්. මොකද ඒ වෙලාවට ඔයා නිකම්ම වචන විතරක් අහගෙන ඉන්නේ නැහැ. ඔයා හරිම අවධානයෙන් බලනවා. ඇත්තටම ඔයා බලනව නෙමෙයි, ඔයාට නිකම්ම තේරෙනවා. එයා නොකියන දේවල්, එයා කතා කරන දේවල් එක්ක එයාගේ හැසිරීම නොගැලපෙන තැන් සහ ඇත්තටම අදාළ පුද්ගලයාට එයා ගැනම හැඟෙනව ඇත්තේ මොනව වෙන්න පුළුවන්ද කියන දේවල් ගැන ඔයාට හොඳ වැටහීමක් ඇති වෙනවා. මේ හේතුවත් විශාල තෙහෙට්ටුවක් ඔයාගේ මනසට ඇති කරනවා. සමහර පර්යේෂණ වලින් ඔප්පු වෙලාම තියෙනවා විශාල කණ්ඩායම් වලට වඩා පොඩි කණ්ඩායම් වලට කැමති අයට අනිත් මිනිස්සුන්ගේ හැඟීම් හඳුනා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක තියෙන බව.
මේ ගුණය තියෙන එකෙන් ඔයා ගොඩාක් උසස් කෙනෙක් වෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ සමහර පරිසරයන් වලදී අදාළ පරිසරයේ තේරුම් ගන්න ඔයාගේ මනස වැඩියෙන් මහන්සි වෙනවා කියන එකයි. සමහර විට ඔයාට ගැඹුරු සම්බන්ධතාවයන් ගොඩාක් වටිනවා ඇති වැඩකට නැති සම්බන්ධතාවලට වඩා. උදාහරණයක් විදිහට සමහර විට ඔයාට පාන්දර 2ට විතර හොඳ බුද්ධිමත් වටිනා තොරතුරු බෙදාගන්න යාළුවෙක් එක්ක ඇතිවෙන හරවත් කෙටි ගැඹුරු සංවාදයක් හිතට අල්ලනවා වෙන්න පුළුවන් පැය ගණන් වැඩකට නැති අපි කියනවා වල්පල් සහ අනුන්ගේ ඕපදූප කියවන යාළුවෙක්ගේ කතාවකට වඩා. ඉතින් මේ දෙපිරිසෙන් එක්කෙනෙක්ගේවත් වැරැද්දක් නැහැ. ඒවා ඒ දෙපිරිසේම තියෙන වෙනස් විදිහේ රුචිකත්වය. ප්‍රශ්නය තමයි සමාජයේ පිළිගන්න පුරුදු වෙලා තියෙන්නේ ගොඩාක් වෙලාව අරගෙන පැය ගණන් කියවන එක හොඳ සමාජීය කුසලතාවයක් විදිහටයි. ඒක නිසාම ක්වොන්ටිටි එක, ඒ කියන්නේ ප්‍රමාණය මිනිසුන් අගය කරන්නට පුරුදු වෙලා ඉන්නවා. ක්වොලිටි එක, ඒ කියන්නේ ගුණාත්මක භාවයට වඩා. අපේ මොළයේ රසායන විද්‍යාව දිහා බැලුවොත් මොළය නිතර උත්සාහ කරන්නේ බොහෝ විට සරල ක්‍රියාවන් තුළින් සතුටක් ලබා දෙන්න. විවිධ මිනිසුන්ගේ මොළය සතුට ලබාගන්නේ විවිධ දේවලින්. පර්යේෂණ වලින් පෙනී යන්නේ බාහිර මානසිකත්වයට නැඹුරු පුද්ගලයන් අපි කියනවා එක්ස්ට්‍රෝවර්ට්ස් ලගේ. මොළයේ ඩොපමින් නිපදවන්නේ බාහිර සමාජයේ මිනිසුන් සමග ඇතිවෙන සමගතා තුළින් හෝ අලුත් අත්දැකීම් ලබා ගැනීමෙන් කියලා. ඒ වගේම අභ්‍යන්තර මානසිකත්වයට නැඹුරු පුද්ගලයන් අපි කියනවා ඉන්ට්‍රෝවර්ට්ස්ලා. සතුට ලබාගන්නේ තමන්ගේ මනසින් අදහස් අරගෙන තර්කානුකූලව හිතලා තමන්ගේ අත්දැකීම් තුළින් ඔවුන්ගේ ස්නායු සම්ප්‍රේෂක පද්ධතිය හරහා හිතීමේ ක්‍රියාවලියට සම්බන්ධ මොළයේ රසායනික පද්ධති වැඩි වශයෙන් භාවිතා කිරීමෙන් බවට පර්යේෂණ තුළින් හෙළි වී තිබෙනවා. මේක හරියට අවස්ථාවට අනුව ඔන් ඔෆ් වෙන ස්විච් එකක් වගේ. ඒකෙන් අදහස් වෙන්නේ කිසිම කෙනෙක් 100%ක්ම එක්ස්ට්‍රෝවර්ටඩ් හරි ඉන්ට්‍රෝවර්ටඩ් වෙන්නේ නැහැ. මේක තමන්ට මුහුණ දීමට සිදුවන අවස්ථාවට අනුව බලපාන කාරණාවක්. ගොඩක් අය මේ දෙපිරිසම අතර ඉන්න ඇම්බිවර්ට්ස්ලා කියලා හඳුන්වන්න පුළුවන්. ප්‍රායෝගිකව බලනකොට මේක හරිම සරල කාරණාවක්. කාගේ හරි පාටියකට යනවට වඩා පොතක් කියවීමෙන්, නිහඬව තනිව ඇවිද යාමෙන්, යම් දෙයකට හොඳින් අවධානය දීමෙන් නැත්නම් නිර්මාණශීලී ක්‍රියාවක නිරත වීමෙන් ඔයාව යථා තත්වයට පත්වන බවක් ඔයාගේ මොළයට දැනෙනවා. ඔයාට කිසිම දෙයක් නැති වෙලා නැහැ. ඔයා ඔයාගේ ශක්තිය වර්ධනය කරගන්නේ විවිධ ප්‍රභවයන්ගෙන්. අපි කිසිවෙක්ගේ මොළයක් හොඳම මොළයක් කියලාවත් නරකම මොළයක් කියලාවත් හඳුන්වන්න බෑ. අපි හැමෝගෙම විවිධාකාර මොළ විවිධ පරිසරයන්ට අනුව විවිධ ලෙස සකසනවා විතරයි. ප්‍රශ්නය තියෙන්නේ සංස්කෘතිය තුළ. බොහෝ සමාජයන් පිළි අරගෙන තියෙන්නේ සමාජශීලී වීම, එක්ස්ට්‍රෝවර්ටඩ් වෙන එක සාමාන්‍ය දෙයක් කියලා. ඒ වගේම සමාජශීලී නොවීම, ඉන්ට්‍රෝවර්ටඩ් වීම වෙනස් කළ යුතු දෙයක් කියලා ඔවුන් විශ්වාස කරනවා. මේ අපි කතා කරන පිරිසගෙන් සමහර අයට තව කෙනෙකුගේ හැඟීම් අවශෝෂණය කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඔයාට සමහර විට කාමරයකට ඇතුළු වුණාම ඒ කාමරයේ ඇතුළේ සිටින මිනිසුන් පත්වී සිටින පීඩනය හෝ ආතතියක් දැනෙනවා වෙන්න පුළුවන්. නැත්නම් ජීවිතේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන කෙනෙක් අසල ඉන්නකොට ඔයාට ඔයා තුල ලොකු හිස් බවක් දැනෙනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ යාළුවෙක් හොඳින් ඉන්නවා වගේ ඔයාට පෙන්නුවත් ඔයාට එයාගේ යම්කිසි සියුම්ව සැඟවුණු වේදනාවක් දැනෙනවා වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ මනස ඔයාගේ හැඟීම් කළමනාකරණය කරනවා විතරක් නෙමෙයි. ඒ සමගම අනිත් අයගේ හැඟීමුත් ඔයාගේ මනස තුල ඔයා නොදැනුවත්වම හසුරවනවා කියන එකයි. ඒක ඇත්තටම ඔයාගේ මනසට වෙහෙසකර කාර්යයක්. මේ වගේ හැකියාවක් තියෙන අයගේ හොඳ පැත්ත තමයි ඔවුන්ට අනිත් අයගේ හැඟීම් ගැන ගැඹුරු අවබෝධයක් තියෙනවා. හොඳට අහුම්කන් දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අවශ්‍ය තමයි ඔවුන්ට තමන්ගේ සීමාවන් හා සමතතාවන් හරියට තබා ගැනීමට නොහැකි නම් වෙහෙසට පත්වීමෙන් පසුව නැවත යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය විවේකය ලබා ගන්නේ නැත්නම් ඔවුන්ගේ මනස අතිශයින් වෙහෙසට පත්වීමට පුළුවන්. හැම දෙයකින්ම පස්සේ පොඩි විවේකයක් ලබා ගන්නවා කියන්නේ ප්‍රශ්න වලින් පලා යාමක් නෙමෙයි. ඒක ඔයාගේ ශක්තිය නැවත වර්ධනය කර ගැනීමට අවශ්‍ය පුංචි කාලයක් ලබා ගැනීමක්. බොහෝ විට මිනිස්සු අවධානය නොදෙන වැදගත් දෙයක් තියෙනවා. ගොඩක් මිනිස්සු අතර ඉන්න අපහසු වීම කියන්නේ කැමති නැති නිසා විතරක් නෙමෙයි. සමහර විට මේක සෝෂල් ඇන්සයිටි තත්ත්වයක්. ඒ කියන්නේ මිනිස්සු ඉදිරියේ ඉන්නකොට හෝ කතා කරනකොට කලබල ස්වභාවයක් දැනීම. පැනික් ඩිසෝඩර් එකක්.
ඒ කියන්නේ හදිසියේ ඇතිවෙන අධික බියක්, හෘදය වේගෙන් ගැහෙන්නට පටන් ගැනීම, හුස්ම ගැනීමට අපහසු වීම වගේ තත්ත්ව නැවත නැවත ඇතිවෙන එක. එහෙමත් නැත්නම් ට්‍රෝමා එකක්. ඒ කියන්නේ කලින් සිද්ධ වූ බරපතල හෝ වේදනාකාරී අත්දැකීමක් නිසා මනසට ඇතිවෙන බලපෑමක්. ඇගෝරෆෝබියා තත්ත්වයක්. ඒ කියන්නේ ගොඩක් මිනිස්සු ගැවසෙන තැන්වලින් යාමට හෝ ගැවසීමට ඇති අධික බියක් නිසා වුණත් ඔබව මෙවැනි තත්ත්වයකට පත්වීමට පුළුවන්. මේ තත්ත්වයන් ඔයාගේ චරිතයේ දෝෂයක් නිසා හටගන්නා තත්ත්වයන් නෙමෙයි. මේවා ප්‍රතිකාර කළ හැකි තත්ත්වයන්. ඔයා ජනාකීර්ණ තැන්වලින් වැළකීලා ඔයාගේ ජීවිතය සීමා කරගන්නේ සමාජයට ඇති අධික බියක් නිසා හෝ ශාරීරික රෝග ලක්ෂණයන් නිසා නම් අනිවාර්යෙන්ම ඔයා සෞඛ්‍ය විශේෂඥයෙක් හමු වෙලා කතා කරලා ඔයාගේ බිය ගැන අනිවාර්යෙන්ම කියන්නම ඕනේ. මොකද මම පුංචි පිරිසක් එක්ක ඉන්න කැමති කියන එක සහ මම ගෙදරින් එළියට යන්න බයයි කියන්නේ ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙන දෙවිදිහක මානසික ගැටලු දෙකක් නිසා. සමාජයේදී අපි මේ දෙදෙනාටම අනුකම්පාව දිය යුතුමයි. උන් දෙදෙනාටම අවශ්‍ය වන්නේ වෙනස් විදියක සහයෝගයන් පමණයි. ඔයා ගැන තේරුම් ගන්නවා කියන්නේ මම වැරදි කෙනෙක්ද නැත්නම් මම විශේෂ කෙනෙක්ද කියලා ඔයාවම ලේබල් කරගන්න එක නෙමෙයි. ඔයාට ගැළපෙන විදිහට ජීවිතේ තීරණ ගන්න එක. ඔයා මතක තියාගන්න ඕන සත්‍ය කරුණු 4ක් තමයි පොඩි මිතුරන් ප්‍රමාණයක් සමග කාලය ගත කිරීම සමහර විට විශාල පිරිසක් එක්ක එකතු වෙලා ඔයාගේ වෙලාව නාස්ති කරගන්නවට වඩා වටිනවා වෙන්න පුළුවන්. සමාජීය ක්‍රියාවන්ගෙන් අනතුරුව ඔයා වෙනුවෙන් පොඩි විවේකයක් ගන්නවා කියන්නේ ඔයා සමාජයෙන් ඉවත් වෙනවා කියන එක නෙමෙයි. ඔයාගේ නිදහසට අවස්ථාවක් ලබා ගන්නවා කියන එකයි. ඔයාට එන හැම ආරාධනාවම පිළිගන්න ඕනි කියලා බලපෑමක් නැහැ. ආරාධනාවක් ප්‍රතික්ෂේප කරනකොට ඒකට අපහසුවෙන් විස්තරාත්මකව හේතුවක් කියන්න ඕනි කියලා අනිවාර්යයක් නැහැ. ඔයාට පුළුවන් සරලව මට එදාට වැඩක් වැටිලා තියෙනවා. ඒක නිසා සහභාගී වෙන්න බැරි වෙයි. ආරාධනාවට ස්තුතියි. වගේ සරල අනිකාගේ හිත නොරිදෙන විදිහේ හේතුවක් ඉදිරිපත් කරලා ඒ අපහසු අවස්ථාවෙන් ඉවත් වෙන්න. කාලය යනවත් සමගම අපිට වෙනස් මිනිසුන් සමග ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. එතකොට පරණ මිනිසුන් සමග තිබුණු ගනුදෙනු කතාබස් කාලයත් සමගම ඈත් වෙලා යන්න පුළුවන්. ඒක බරපතල විදිහට හිතට අරගෙන හිත බිඳගන්නේ නැතුව ඉදිරි අවස්ථාවන් ගැන හිතලා ඉදිරි සමාජයට මුහුණ දෙන එක තමයි නිවැරදිම දේ. ජීවිතේ හැමදේම වෙනස් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඔයාගෙන් අහන්න ඕන හොඳම ප්‍රශ්නය තමයි මොකද්ද මගේ වැරද්ද? ඇයි මට මෙහෙම වෙන්නේ කියන එක නෙමෙයි. මම කොහොමද ජීවත් වෙන්න ඕනේ? මට හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය දේ මොනවද කියන ප්‍රශ්නය. ඒ කියන්නේ සමහර විට ඔයාට අනවශ්‍යයි කියලා හිතන පාටි එකකට නොගිහින් ඉන්න පුළුවන්. නැත්නම් ගිහින් ටික වෙලාවකින් එළියට එන්න පුළුවන්. නිහතමානී අර්ථවත් දේ විතරක් කතා කරන්න කැමති මිතුරන් පමණක් හොයාගන්න පුළුවන්. ඔයාට අධික පිරිසක් එක්ක සිටීම ලොකු තේට්ටුවක් නම් සමහර විට ඔයා අපි ඉහත කතා කරපු විදිහට ඉහළ සංවේදීතාවයකින් පසු වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔයා ඉන්ට්‍රෝවර්ටඩ් කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් අනිත් අයගේ හැඟීම් හොඳට දැනෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් යම් කිසි බියකින් පෙළෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සරල පාඩුවේ ජීවත් වෙන්න කැමති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයාට වඩා ජනාකීර්ණ පරිසරයන්ට කැමති අය ගොඩාක් හොඳ පෞරුෂයක් තියෙන අය වෙන්නෙත් නැහැ. එයාලට වඩා හොඳ පෞරුෂයක් ඔයාට තියෙනවා කියලා කියන්නත් බෑ. වැදගත්ම කාරණාව ඔයාව තේට්ටු කරවන්න තැන්වලට ඔයා බලෙන් යන්න ඕනි කියන්න කාටවත් බෑ. මිනිසුන්ගෙන් ඈත් වෙන එකත් ඉතාම හොඳ දෙයක් කියලා කාටවත් කියන්නත් බෑ. හොඳම දේ තමයි Taman කවුද? Taman කැමති දේ මොනවද? Tamanට කරන්න පුළුවන් දේ මොනවද කියලා Tamanව සහ Tamanගේ ස්වභාවය හරියටම තේරුම් අරගෙන ජීවත් වෙන එක. ඉතින් අද අපි කතා කළේ වැඩි පිරිසක් සමග ගැවසීම කොහොමද සංවේදී අයට බලපාන්නේ කියන කාරණාව. ඉතින් ඔයාත් මේ වගේ සංවේදී කෙනෙක් නම් අපිට පහලින් ඔයාගේ අත්දැකීමත් කමෙන්ට් කරන්න. එතකොට අපිට ඔයා ගැන තවත් හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. මේ වගේ ඔයා අඳුනන පවුල කෙනෙක්, යාළුවෙක් හරි ඉන්නවනම් එයාලව තේරුම් ගන්න මේ වටින වීඩියෝ එක ෂෙයා කරන්න. අපි හැමෝගෙම පුද්ගලිකත්වයට ගරු කරමු. අනෙක් මිනිසුන්ගේ සංවේදීතාවය අවබෝධ කරගනිමු. අපි හැමෝම අපිට හැකි අයුරින් මේ ලෝකෙට ගොඩක් වටිනා දේ
දායද කිරීමට ඉපදිච්ච ලස්සන මිනිසුන්. ඉතින් අපි ගැනත් අපේ අවටාය ගැනත් අවබෝධයෙන් ජීවත් වුණොත් මේ ලෝකේ අපි හැමෝටම ලස්සන තැනක් වේවි කියලා මතක් කරලා දෙන ගමන් අපි ඔයාලට ආදරෙන් ලබා දෙන මේ දැනුම ලබා ගන්න අපිත් එක්ක හැමදාම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරමින් අදට සමුගන්නවා. අපි මේ වගේ ලස්සන වටිනා වීඩියෝවකින් නැවත හමු වෙමු. ඔයාට නිරෝගිමත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.